ඇවිදින්න යන මම වගේ ආසයිට තමයි මෙන්න මේ වීඩියෝ එක. ඔමාන වල ඉන්න අය නම් දන්නවා කන්තබ් බීච් වල තියෙන අයිලන්ඩ් ගැන. මෙන්න මේ නිවාඩුවට අපි ගියා එහි. වෙනදාට නම් අපි ඉතින් කොහේ හරි යනවා නම් කලින්ම ප්ලෑන් කරගන්නවා. ඒත් මෙන්න මේ ගමන අපිට ඉතින් ප්ලෑන් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද ෆ්‍රයිඩේ උදේ තමයි අපි මේක ප්ලෑන් කරේ. ඉතින් අපි උයාගෙන කරගෙන මෙතනට එනකොට 4:00 වුණා. දැන් නම් ඉතින් අපි බෝට් එකේ අයිලන්ඩ් එක බලන්න යන ගමන් ඉන්නේ. මෙන්න මේ ගමන යන්න එන්න අපෙන් රියල් 15ක් ගත්තා. යාලා අය කරන්නේ දුර ප්‍රමාණය අනුව. ඉතින් කලින් අපි ලේඩි බීච් එකට ගියා. ඒකේ වීඩියෝ එක නම් අපේ YouTube channel එකේ තියෙනවා. මොකද ලේඩි බීච් එකේ හැමෝම දන්නවනේ එතන ඇත්තටම හරිම ලස්සනයි. දැන් මේ අපි යන්නේ අලුත් තැනකට නිසා ඉතින් එතනට ගිහිල්ලාම තමයි බලන්න ඕනේ කොහොමද කියලා. මේ ගමන යන අපේ ටීම් එකේ ඔක්කොම 12ක් හිටියා. අපි මෙතනට එනකොට අපිට තේරිච්ච එකම දේ අපි මෙතනට පරක් වෙලා ආවේ ඇයිද කියන එක. හේතුව මෙතන ඒ තරමටම ලස්සනයි. ඔයාලට පේනවනේ. ඊට පස්සේ වලට වීඩියෝස් වලට මේ ලොකේෂන් එක නම් මාරටම ගැලපෙනවා. ඔන්න දැන් නම් ඉතින් ඇවිල්ලා ඉන්න පේනවනේ ඉතින් චෙෆ් ඉතින් එයාගේ වැඩ පටන් අරන්. අවශ්‍ය හැමදේම අරගෙන ආපු නිසා අපිට ඉතින් කෑම හදාගන්නත් මෙතන හරිම ලේසියි. ඉතින් ඔයාලට පේනවනේ. දැන් ඉතින් සින්දුවකුත් ආන ගමන් මෙන්න මේ ඉන්නේ අපේ කට්ටිය. මෙච්චර දුර ආපු එක ඉතින් අයිලන්ඩ් එක බලන්න නැතුව වැඩක් නැහැ නේ. මෙන්න මේක තමයි ඉතින් උඩට ගියාම තියෙන view එක. ඒ ටිකත් බලලා ආපහු මෙන්න මෙතනට ආව. මෙන්න මෙතන නම් මාරම ලස්සනයි. මම වගේ වීඩියෝස් ෆොටෝස් ගන්න අයට නම් මෙතන නියමටම ගැලපෙනවා. චුට්ටක් ඉතින් එහෙට මෙහෙට ඇවිදලා බලන්න පුළුවන් ආසේ එතන පරිසරයක් තියෙන්නේ. පේනවනේ. මෙන්න මේ විදිහට ඉතින් චුට්ටක් විනෝද වෙලා කෑම කාලේ ඉවරලා වෙලා බලනකොට ඇත්තටම නාන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒත් ඉතින් අපේ කට්ටිය නාන්න නැතුව යයිද? මෙන්න මේ විදිහට ඉතින් අපේ කට්ටිය ඉතින් ඔක්කොම නාන්න යනවා. මේ අපේ චුට් ළමයි ටික. පරක් වෙලා ආපු නිසා ඉතින් අපිට පැය 3ක් වගේ තමයි මෙතන ඉන්න පුළුවන් වුණේ. 7 වෙනකොට බෝට්ටුව මෙන්න මේ විදිහට ආපු නිසා අපි ඉතින් අපි ටක් ගාලා ලෑස්තිලා ආපස්සට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. යන ගමනොත් ඉතින් කට්ටිය විනෝද වෙන එක අමතක කරේ නෑ. අන්න ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපේ ගමන අවසන් කරලා බීච් එක ළඟා වෙද්දී 7:00 විතර වුණා. ඇත්තට මේ සුන්දර පරිසරය දාලා යන්න හරිම ලෝභකමක් ආවා. මතකයක් මෙන්න මේ විදිහට එක් කරමින් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ගිහින් එන්නම්. බයි.